මේ තියෙන්නේ නිදිකුම්බා ශාකය. ඔයාලා දන්නවා මෙයා චලන පෙන්නන ශාකයක්, නිද්‍රා චලන. අපි ඔන්න බලමු නිද්‍රා චලනයක් මෙයාගේ. ඔන්න අපි ස්පර්ශ කරපු ගමන් මෙයා මේ මොකද කරේ? ඔන්න කොලේ මොකද කරන්නේ බලන්න. මොකද කළේ මෙයාලා? නිදා ගන්නවා මේ. මෙයාලගේ විශේෂ ශෛල වර්ගයක් තියෙනවා සංවේදී. මේ තියෙන නිදුකුම්බා මල දැක්කනේ ස්පර්ශ කරපු ගමන් මෙයාලා නිදා ගන්නවා. මෙයාලගේ මුලේ තියෙන විශේෂත්වයක් අපි බලමු පුළුවන් ද කියලා මුලක් නිරීක්ෂණය කරන්න. මේක වැලක් විදියට ශාකයක්. මේ ශාකයේ මූල තුල ඉන්න බැක්ටීරියා විශේෂයක්, මූල ගැටිති බැක්ටීරියා කියලා. එයාලා වායුගෝලයේ තියෙන නයිට්‍රජන් තිර කරලා පසට ලබා දෙනවා. එයාගේ නිවස හදා ගන්නවා මෙයාලගේ මුල තුල. දෙන්නත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන ගමන් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් තිර කරලා දෙනවා. ඒ කියන්නේ උරලා දෙනවා පසට. පස්සේ සරු කරන්න මෙයාලා ක්‍රියා කරනවා. මෙයාගේ මුල නම් අපිට බලන්න බැරි වෙයි. ගලවන්න අමාරුයි දුවේ පුතේ මේකේ මුල. නැත්තම් ඔයාලට බලා ගන්න පුළුවන් මුලේ තියෙන ලොකු ගෙඩි වගේ જાතියක්. මම පුළුවන් වෙලාවක ඔයාලට ඒකත් ගලවලා පෙන්නන්නම්. ඒ ගෙඩි ඇතුලේ අපිට අන්වීක්ෂයකින් බලන්න පුළුවන්කම තිබ්බොත් ඒකේ ඉන්නවා බැක්ටීරියා. එතකොට මෙයා ගැන දැනගන්න මෙයා චලන පෙන්නන ශාකයක්. ඒ වගේම මෙයාලගේ මුල තුල ඉන්නවා සහජීවනයෙන් ජීවත් වෙන මූල ගැටිති බැක්ටීරියා. එයාලා කරලා දෙන්නේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් පසට උරලා දෙන එක.